හයි වෙල්කම් කියලා පිළිගන්නවා මගේ channel එකට. ඉතින් ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරලා එකතු වෙන්න. ඉස්සරහට එන වටින ලස්සන වීඩියෝස් බලන්න. ඇයි දන්නවද මං එහෙම කියන්නේ? ස්මෝල් බිස්නස් එකක් කරන ගමන් කොහොමද අපේ නිදහසේ සැහැල්ලුවෙන් ජීවත් වෙන්න කියලා ඉස්සරහට අපි බලමු. අද වීඩියෝ එකේ තියෙන්නේ අපේ ගෙදර සාංඝික දානයක් දෙප්පා. ඉතින් ඒ දවස්වල ගත්තු පුංචි වීඩියෝ ක්ලිප්ස් කිහිපයක් තමා. මුලින්ම අපි කළේ දානෙ තියෙන දවසට මාසෙකට විතර කලින් මේ විදිහට දැහැත් වැටියක් හදාගෙන පන්සලට ගිහිල්ලා හාමුදුරුවන්ට දානෙට ආරාධනා කළා. ඊට පස්සේ දානෙ දවසේ අපි කරඬුව ගෙදරට වඩම්මනවා. මල්ලි තමයි කරඬුව වඩම්මන්නේ. මොකද තාත්තා නැති වෙලා අවුරුදු 3 දානේ තමයි අපි අද මේ විදිහට පවත්වන්නේ. ඉතින් අපේ හාමුදුරුවරු 19ක් තමයි අපේ ගෙදරට වැඩැම්හුවේ. වැඩිපුරම වැඩම කළේ පොඩි හාමුදුරුවරු. ඉතින් ඒකත් ඇත්තටම ලොකු අවස්ථාවක් වුණා අපිට. ඉතින් මේ වෙලාවේදී කියන්න ඕනේ හාමුදුරුවරුන්ට අපි දානය පිළිගන්වනකොට දානෙට අමතරව පිරිකරත් පූජා කරන්න ඕනේනේ. ඉතින් අපි දානෙට දවස් කීපයකට කලින් ආයෙම ගිහිල්ලා ලොකු හාමුදුරුවොත් එක්ක කතා කරලා අපේ හාමුදුරුවරුන්ට අත්‍යවශ්‍ය දේවල් මොනවා හරි තියනවද කියලා අහලා තමයි අපි පිරිකර සූදානම් කරේ. මොකද හාමුදුරුවරුන්ට අත්‍යවශ්‍ය දේවල් පූජා කළා නම් හොඳයි කියලා අපිට හිතුණා. ඉතින් අවසානයේදී ඇත්තටම අපි එහෙම කරපු එක කොයිතරම්නම් වටිනවද කියලා අපිටම තේරුම් ගියා. මගේ යාළුවොත් කවුරුම හරි ගෙදරට වඩම්මලා හෝ සාංඝික දානයක් දෙන්න අදහසක් තියෙනවා නම් පුළුවන් නම් දානෙට ආරාධනා කරලා ඒ වගේම දානෙට දවස් කීපයකට කලින්, ඒ කියන්නේ ඔයගොල්ලෝ පිරිකර සූදානම් කරගන්න කලින් ලොකු හාමුදුරුවොත් එක්ක කතා බහ කරන්න. අත්‍යවශ්‍ය දේවල් මොනවා හරි තියෙනවා නම් ඒ දේවල් පූජා කරන්න උත්සාහ කරන්න. මොකද අපි ගොඩාක් වේදම් කරලා ලොකු දේවල් පූජා කළා වුණත් ඒක හාමුදුරුවන්ට භාවිතා කරන්න බැරි නම් ඉතින් එතනින් එහාට උන්වහන්සේලා ඒක රඳව ගන්නේ නැහැනේ. ඒ වගේම තමා පිරිකරක් පූජා කරද්දී හැම තිස්සෙම උත්සාහ කරන්න තමන්ගේ දෑතින් සකස් කරලා පූජා කරන්න. සකසා දන් දෙනවා කියන්නේ පිරිකර විතරක් නෙමේ, දානයක් වුණත් සකසා දන් දෙන එක තමයි මහත්ඵල මහානිසංස වෙන්නේ. ඒ විදියට බොහොම ශ්‍රද්ධාවෙන් අපි පිළියෙල කරගත්ත දානය දැන් හාමුදුරුවරුන්ට පූජා කරන අවස්ථාව. එතනදිත් ගොඩාක් ව්‍යංජන වෙනුවට හාමුදුරුවරුන්ට ගුණදායක පෝෂදායක දේවල් පූජා කරන්න සකස් කරන්න අපි වග බලා ගත්තා. ඉතින් මේ වැඩේට අපිට ගොඩක් පිරිසක් උදව් කරා. අපේ නෑදෑයෝ යාළුවෝ හැමෝම. ඒ හින්දායි හැමෝටම දානි හැන්දක් බෙදන්න මේ දවසේ අවස්ථාව උදා වුණා. ඉතින් මේ වෙලාවේ රැස් කරගත්තු සියලු පින් මීට අවුරුදු 3කට කලින් නැති වුණු මගේ තාත්තට අනුමෝදන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපිට වචනකින් හරි මේ වැඩේ ලස්සනට පිළිවෙලට කරගන්න උදව් උපකාර කරපු හැමෝටමත් මේ පින් අයිති වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදිහට බොහොම ලස්සන පින්කමක් මෙදා සැරේ අපේ ගෙදර සිද්ධ වුණා. ඉතින් ඔය අවසාන වතාවට අපි පින් වඩලා මගේ නැති වුණ තාත්තට පින් අනුමෝදන් කළා.
ඔයගොල්ලන්ට මේ පේනවා නේද? පොඩි හාමුදුරුවෝ මේ අවසාන වෙද්දී මෙතන වැඩ ඉන්නේ නැහැ. ඒකට හේතුව තමයි එදා පිරිවෙන් දවසක් ඉතින් පොඩි හාමුදුරුවරුන් පිරිවෙන් වඩම්මන්නත් අපිට අවස්ථාව ලැබුණා. ඉතින් අපේ හාමුදුරුවන් වහන්සේ බොහොම වටිනා දහම් කතාවක් කියලා දීලා දානේ අවසානයේ අපිට ධර්මය පැහැදිලි කරලා දුන්නා. උන්වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඉතින් එහෙමනම් තවත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම තෙරුවන් සරණයි.